ඉතින් දැකීම වෙනස් කිරීම විතරයි. දකින්න වෙනස් කරන්න නම් කරන දේවල් එහෙම කරන්න වෙනවා. හරිද? දැන් මේ වගේනේ කාලා බීලා විනෝද වුණු මිනිස්සෙක් තමන් ගැන හොයන්න පටන් ගන්නකොට වෙනසක් කරන්න වෙනවා. දැන් ඒකට සමහර වෙලාවට කෙනෙක්ට භාවනා යෝගී ඉන්න වෙයි. කාපු බීපු දේවල් වෙනස් කරන්න වෙයි. ඇඳුම් පැළඳුම් එහෙම එක එක්කෙනාට සිද්ධ වෙයි. නමුත් ඒකම නෙවෙයි විය යුත්තේ කියලා එකක් නැහැ. ඒක අනිවාර්යයි කියලා එකක් නැහැ කොතනවත්. අනිවාර්ය නොවේ කියලා කොතනවත් නැහැ. මේක හරි පැහැදිලිව අහගන්න ඕනේ. නැහැ කියලාත් නැහැ, තියනයි කියලාත් නැහැ. ඒක එක එක්කෙනාට අනුව. නමුත් අර මෙතන වැඩේ තියෙන්නේ යම් කැපකිරීමක් කරන්න වෙනවනේ. ඒ කැපකිරීම කරන්න වෙන්නේ මොන පැත්තෙන්ද දන්නේ නැහැ Tamanට. ඒක කොතනද දන්නේ නැහැ. ඒක අපිට ඇඳුමක් ඇඳ ගන්නවත් ඇඳුමක් ගලවන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ ඒක. ඒක අපිට ඒක යෙදෙන විදිය. නමුත් ඒක නියතයි කියලා එකක් නැහැ කොතනවත්. ඒක තේරුම් ගන්න කොතනවත් නියතයක් කියලා නැහැ. දැන් අර දැන් අපි එක මට්ටමකට කතා කරන් එනකොට බුද්ධ කියන එක මේ ස්වභාවයක් කියලානේ අපි කියන්නේ. බුද්ධ කියන ස්වභාවයක් මිනිස්සුගේ තුල තියෙන. ඒ කියන්නේ මිනිස්සෙගේ උපරිම ඒකෙන් නිදහස් වීමක් මේ යන පැවැත්මක් නෙමෙයි මේ මහා දුකක් ගෙවනවනේ මිනිස්සු. ඇත්තටම දුකක් ගෙවන්නේ මේක මිනිස්සු දන්නේ නැතුණාට. ඒකෙන් නිදහස් වීම නිදහස් වෙනවා කියන මේ තව මේ ජීවිතේ ගොඩාක් දුර නෙමෙයි මේ වෙලාවේ මේ දැන් ඇහෙන දෙයක්. ඉතින් අර ඒකේ සංවේදී කැලල තමයි දැන් අපි කතා කරන බුද්ධ කියන ස්වභාවය. හැබැයි මේ ස්වභාවය මේ ලෝකයේ තුල මෙහෙම දෙයක් මේ Taman තුල මේ හැම දෙයක් ගැනම එළියට දෙන්න කෙනෙක් එනවනේ. කතා කරනවනේ. එකටම අපි ඒ කෙනාටනේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන ස්වභාවය අතර තියෙනනේ පරතරයක් ලොකු. තේරුණාද? කට්ටි ඒකනේ සංවේදී වෙනම කියලා කියන්නේ. ඒක ලොකු ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනනේ. පුද්ගල අර බුදුහාමුදුරුවෝ කියන තැනට ක්‍රෙඩිට් එකක් දෙනවා අපි. හැබැයි බුද්ධ ස්වභාවය තැනදී ඒ ක්‍රෙඩිට් එක බවට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ඒ නමින්ම ජීවිතේ පුද කරලා. පුද කරපු කෙනා දන්නේ නැහැ පුද වෙලා ඉවරයි ඒක. හරිද? එතකොට අර මුල තැනදී බුදුහාමුදුරුවෝ ළඟදී සමහර වෙලාවට කැප කරන්න දේවල් තියෙන්න පුළුවන්. හරිද? මොකද්ද බුදුහාමුදුරුවන්ගේ තැනදී පටන් ගැනීමේදී කැප කරන්න අපි දන්නේ මොන පැත්තෙන්ද කියලා හැමතිස්සෙම කියන්නේ මොන පැත්තේ. ඒක තමන් අනුව තමයි. දැන් අපි හිතන්නකෝ කෙනෙක් හිටියා ජීවිතය ඇතුලේ ලොකු වර්ධවා හැසිරීලා සමාජය ඇතුලේ එහෙම හිටියා කියලා. බුදුහාමුදුරුවෝ හම්බෙන වෙලාව වෙනකොට ඒ ටික නතර වුණා. යන වෙනස් වීමක්. හරිද? බුදුහාමුදුරුවෝ හම්බෙනකොට වෙනස් වුණා. එයා. හැබැයි බුද්ධ කියන ස්වභාවය හරහා එනකොට එයාට බුදුහාමුදුරුවෝ නැති වුණා. එයාවත් නැති වුණා. ඔක්කොම නැති වුණා. එයාවත් දන්නේ එයාට වෙලා තියෙනද? ඒක තමයි ලොකුම ක්‍රෙඩිට් එකනේ. හැබැයි මුලදී අරක අතෙන්දී අරක ඒක වෙනස්. මේක හැමදේම වෙනස්. ඒතකොට මම දකින විදියට ඔය තැන් දෙකක් නේ මම නිකන් ඔය තැන් දෙකක් මාක් කරලා නිකන් භාෂාවෙන් මේ කියන්නේ. ඒ භාෂාවෙන්ම නිකන් හිතලා බලන්නකෝ දැන් එක තැනකින් සමහර වෙලාවට කැප කරන්න වෙයි. ඇඳුම් මාරු කරන්න වෙයි. ලිංගිකත්වයේ කියන එක එහා මෙහා කරන්න වෙයි. ඔය කියන ඒ කියන්නේ සමාජය තුළ හැසිරීම, භාෂාව හැමදේම වෙනස් කරන්න වෙයි. සමහර වෙලාවට තනියම ටිකක් ජීවත් වෙන්න වෙයි. මේ තමන් ගැන හොයන ගවේෂණයනේ. ඒ බුදුහාමුදුරුවෝ හම්බුණා, පුද්ගලයෙක් විදිහට මුලින් හම්බුණා, පුද්ගලෙක් හිටියයි කියලා හම්බුණා. අතෙන්ට යන්න බෑ දැන් මේ ගමන. අතෙන්ට යන්න බෑ. එන්න පටන් ගත්තට පස්සේ මේක දැනගන්නේ. පටන් ගන්නකොට මොකද්ද? පටන් ගන්නේ බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ පිළිමයකින් මුලින්ම හම්බෙන්න ඕනේ කෙනෙකුට. පිළිමයකින් හම්බෙන්නේ කොහොමද? හතර වටේම ඇවිදලා රස්තියාදු ගහලා. හරිද? හතර වටේම රස්තියාදු ගහලා ඉවර වෙලා මහන්සි වෙලා එනකොට හම්බෙන බුදුහාමුදුරුවෝ. හැබැයි මහන්සි වෙන කාලේ දේවල් ලබා ගන්න බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒක වරදක් නෙමෙයි. එතකොට හැබැයි එයාට තේරුම් යනවා ඒ වඳින කෙනෙක්ගේ අතරින් තමගෙනට තේරුම් යනවා මේක හරි මට විඩාවන්නේ කියලා. අන්න එතකොට එයාට බුදුහාමුදුරුවෝ හම්බෙලා පිළිමෙන්. එතකොට තමයි ඇත්තටම පිළිමෙන් හරි හම්බෙන්නේ. එතක පිළිමේවත් හම්බෙලා නැහැ. එයා බලාපොරොත්තු වෙන යන්නේ දේවල්.
යාන වාහන සතුටුවත් ජීවිතය ළමයි හොඳට ළමයි හම්බෙන්න ඕන හොඳට ගෙවල් හම්බෙන්න ඕන සල්ලි හම්බ. එතකොටත් පිළිමෙන්වත් බුදුහාමුදුරුවෝ හම්බෙලා නැහැ. මම මේ කියන්නේ පිළිමෙන්වත් බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ නැති මාක්කයක් තියෙනවා හොඳේ. පිළිමෙ වලින් බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ නැහැ. මං කියන්නේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන රටාව ගැන මම මේ කියන්නේ. එතකම්වත් බුදුහාමුදුරුවෝ අවංකව පිළිමෙන්වත් හම්බෙලා නැහැ. හැබැයි එයාට පිළිමෙන් හම්බෙනවා. මේ මොකද්ද මං කරන්නේ? මාර දුකක් නේ මේ ජීවිතේ. අන්න එතකොට එකපාරට බුදුහාමුදුරුවෝ පිළිමෙන් හම්බුණා ඒ වෙලාවේ. මේක හරියට තේරුම් ගන්න මම මේ කියන්නේ පිළිමෙන් හම්බෙන්නේ නැහැ කියන මම මේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ මිනිස්සු ජීවත් වෙන රටාවත් එක්ක මම මේ ගලපලා මේ උපමාවක් කියන්නේ හරිද? ඊට පස්සේ යන්නේ ආයේ බුදුන් හම්බුනාට පස්සේ යා කියපු කරපු දේවල් හැමින් තැනින්ම හොයන්න පටන් ගන්නවා. ඔන්න එතකොට ඔන්න බුදුන් හම්බෙලා. පිළිමෙන් හම්බෙලා. ඔන්න එතකොට ඒ ගවේෂකයා නිතර හොයන්න ගන්නවා නිතර. එයා අත්තරින්නේ නැහැ ගවේෂණය. එයා හොයනවා. එයා රස්තියාදු වෙනවා හොයනවා මොකද්ද? ඇයි මේ හොයාගෙන ඉන්නේ කොහෙද? ඔන්නතර තමයි නියම කෑල්ල මතුවෙන්නේ. හරිද? බුදුහාමුදුරුවන්ගේ හම්බෙනකොට එයා නතර වුණා. පිළිමෙන් හම්බුණා. එයා ඉල්ලපු දේවල් එයා නතර කරා. එයා ටික ස්ලෝවි එන්නේ යාගේ ඇතුළට. එයා දන්නේ මේ යාගේ ගෙදරට එන්නේ. එයා බුදුහාමුදුරුවෝ හම්බ වුණාට පස්සේ ආවේ තමන්ගේ ගෙදර පැත්තට හැරෙන්න උනා. අතර වෙලා. ඕම එනකොට තමයි අගදී ඇහෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ පිළිමෙන් හම්බෙන්නේ නැහැ කියලා. අර මුලින්ම හම්බුණු බුදුහාමුදුරුවෝ පිළිමේ ඉඳලා නැහැ කියලාට මගදී එනකොට හම්බෙනවා. ඇහෙනවා. එයාට තවත් මාක් එකක්. එතකොට ටිකක් දුර ඇවිල්ලා. එතකොට අර භෞතිකව එහෙ මෙහෙ වුණාට දුක කාංශය දැනෙනම ආයිම ගිහින් ඉවරයි. ආ ඊටත් වඩා පහු කරන් ඇවිල්ලා. ඊට පස්සේ යා තේරුම් ගන්නවා බුදුහාමුදුරුවෝ ගල් පිළිම වල නැහැ. කියන එක ඇහෙන්න පටන් ගන්නවා. එයා ලොකු සීමාවක් පහු කරන් ඇවිල්ලා. එයා ටික කොහෙද මේ තමන්ගේ ඇතුලේ මේ හොයාගෙන යන්නේ. හොයාගෙන යන්නේ වෙන දෙයක්. හැබැයි හොයාගෙන යන්නේ වෙන දෙයක් වුණාට ලියන්නේ තමන්ගේ ඇතුළේ. ඔන්න ඕක තමයි කේස් එක. අපි හොයාගෙන යනෝනේ තමන්ගේ ඇතුළට. හොයන් යෑමයි අවබෝධ වීමයි ලිහීමයි තුනම එකට තියෙන්නේ. තුන නෙවෙයි තවත් ඒවා එකටමයි ඔක්කොම වෙන්නේ. මොකද හේතුව හොයන් යනවා කියන්නේ ලියන එක. කියන්නේ මේක හයිය තියෙනවා. මේක හයිය කියන්නේ මේක යෙදෙන වෙලාව අපි දන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ account එකේ හැටියට. මම ඒක හැමතිස්සෙම කියන්නේ පැකේජ් එකකට ඇවිල්ලා තියෙන්නේ. පැකේජ් එකේ හැටියට වෙනවා. හරිද? පැකේජ් එක ඉවර වෙන්නේ. කියන්නේ පැකේජ් එක ඉවර වෙන්න කලින් මේ පැකේජ් එක ඇතුලෙන් කොහොම හරි කතන්දරේ මේ ටික තේරුම් ගත්තා. අන්න ඉවරයි කතන්දරේ ඉවරයි. කිසි අවුලක් නැහැ ඊට පස්සේ. ජීවිතේ සම්පූර්ණ වින්දා. සම්පූර්ණ වුණා ඒ මනුස්සයා. ඒ නැත්තම් මේක අඩුවක් එක්ක මේ මිනිස්සු නැති වෙන්නේ. මේ මිනිස්සු මැරෙන්නේ ලොකු අඩුවක් එක්ක. වටිනාම ටික නැතිව. ඒ කියන්නේ හරියට ගත්තොත් වතුර තිබහේ ඇවිල්ලා වතුර පේන මානෙදිල මැරිලා යනවා වගේ වැඩක්. ජීවිත කාලයක් තිස්සේ ඇවිල්ලා. ඒ අපරාධයක්. ඒ හින්දා මේකේ නියම, ඒ කියන්නේ සම්පූර්ණ මම කියන්නේ නියම එක කියලා නෙවෙයි සම්පූර්ණ පැකේජ් එක හම්බෙන්නේ ඒකත් ඒ ජීවිතේ තේරුම් ගන්න. ජීවිතේ සත්‍ය. අරුම් පුදුම දැනේ සත්‍ය. සත්‍යට ආගමක් නැහැ. සත්‍ය කියන්නේ තමන්ගේ ඇස් ඉදිරිපිට තියෙන දේ තමන්ට තේරෙනවා. එච්චරයි. ඒක තේරුම් ගත්ත ඉවරයි. හැබැයි ඕක කියන තරම් ලේසි නෑ. සත්‍ය කියන තරම් ලේසි නෑ. බොරු කියන තරම් ආසයි. බොරු වලට මාරයිනේ මීපෙනි දානවා වගේ කනට. ඒකනේ. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ මේක පෙර නොඇසූ කතාවක් වෙනවා. කනහරා යන්න ඕන කම්බි කූරක්. උන්ට රත් වෙච්ච එකක්. එතකොට තමයි මේක තේරෙන්නේ. එතකොට තමයි අඬාගෙන දුවන්නේ පටාචාර වගේ. ආතප්පාතක් නැතුව දුවන්න පටන් ගන්න මේ කතාවට. යන්න කැමති කට්ටියන්ට පුළුවන් හරම. මොකද තමන් දැන් හිතාගෙන දැන් කට්ටියම ඉන්නේ බල්ලා පැනලා දුවලා තියෙන කැලේට. ඔන්නවාට මම දැන් කියන අවසාන වශයෙන්. බල්ලා පැනලා දුවලා තියෙන කැලේට. දැන් ඉන්නෝ මේ පාරයින්ද වෙලා බල්ලා හොයන්න යනවද නැද්ද කියලා. තීරණේ තමන්ගේ. කාටවත් සපෝට් කරන්න බෑ. මේ තමයි සපෝට් එක. යන්න කලින් කියන්නේ. සපෝට් එක හම්බෙයි යන්න පටන් ගත්තම කොහෙන් හරි සබා ධර්මයේ හම්බෙනවා. ගහක කොලයක් කරේ කන්න ලැබෙනවා. ඒක බය වෙන්න එපා. බලාපොරොත්තු වෙන යන්න කොලයක් කරේ හම්බෙනවා. මොකෙක් කරේ හම්බෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. කරන්න තියෙන්නේ මොකද? යන්න ඕන නම් විතරයි.
බල්ලා හොයන්න ඕන නම් විතරයි. දැන් බල්ලා ලියන් ගිහිලා තියෙන දුවලා. මට බල්ලමයි ඕනේ තැන ඉන්නව නම් මැරුණත් අලිකොටි වලස්සු පිඹුරෝ ගෝට්නු මොනවා හිටියත් යනවා මං කෙලෙන මගේ බල්ලා හොයන්න. යන්න කැමති නැත්තම් ඕම්ම නතර වෙලා තමන්ගේ පාඩුවේ අර පාර දිගේ වෙන බල්ලෙක් වාගෙන ආතල් එකේ ගෙදර විල කාලේ බීලා ඉන්න. ඒ බල්ලා ගිහපු දෙයි. අන්න ඒ වගේ ගමන. හරි. ඒ බල්ලත් ගෙනාව බල්ලා ගෙදරින් ගියොත් ඒකත් යන්න එපා හොයන්න. මොකද දැනගෙන යන්න ඕන ගමනක් මේක. දැනගෙන යන්න ඕන නැත්තම් අනිවාර්යෙන් කචල් ලෝකයක්. ඒක තේරුම් ගන්න බෑ. මොකද හේතුව එහෙම මොකද ඒක හරි භයානක තත්ත්වයකට. ඒක සෙල්ලම් ගන්න නෙවෙයි. නිකනුත් කැලේක යනවා නම් ඇත්තටම හැමදේම තීරණය කරන්න යන්න ඕනේ. සත්තු ඉන්නවා හැමදේ අන්න ඒ වගේ ගමනක්. එන්න වේවේශයෙන් යන්න. බල්ලෝ යන්න කැමති නම් හොයාගෙනම එන්නවයි කියලා යනවා නම් යන්න අයිතිකාරයට වෙන දේ මන්නම් දන්නේ. බල්ලා නම් හම්බෙන්න ගන්න. ගිහපු කාටවත් බල්ලෝ හම්බුන්නේ ගිහපු අය අතරද හංගුණා ඔය කැලේ ඇතුළට. බල්ලෝ ගියා. බල්ලෝ පස්සෙන් ගියා. බල්ලොන්ට කැමති ආදරය කරන මිනිස්සු දුවාගෙන ගියා. අවාසනාව හෝ වාසනාව මන් දන්නේ හොයාගෙන ආපු බල්ලෙන් නම් කවුරුත් නැහැ යන්න ගිහපු මිනිස්සු නේ හොයාගන්න මම හිතන්නේ අන්න එහෙම දෙයක් බල්ලෝ වෙලේ ඉවරයක් නැති වෙයි ඉන්න කැලේට දැනගෙන යන්න